ඔය තියෙන කරපොත්තු ලගලා ගරන්ඩි මීයෝ සුද්දේද? මේ හරිම දුෂ්කරයි නේ හැමදේම බලාගෙන මේ යන්න. ගම. ඔක්කොල කියන්නේ මැනිකක්. ඒ මැනික මේ පුදා කියන්නේ ගන්න මේ කොග්ගල හරිය තියෙන හොටෙල් ටික සවුත්තුයි. සවුත් ඒකයි සුද්දෝ ටිකක් මේ රිටිපන්නේ නේ ගානේ. ඒ රිටිපන්න කරන මාළු නෑ මේක. ඒකට කියන්නේ රිටිපන්න. මේක කියන්නේ රිටිපන්නේ කියලා කියන්නේ. රිටිපන්න. එතකොට මේක අර අල්ලන්නේ කොරපුරෝ බෝලනේ අල්ලන්නේ. ඕනේ ඒ කියන්නේ ආවේ නෑ මේක. මේ සීසන් එක තමයි. ඒකට මාළු ආවේ නෑ. මාළු ආවේ නෑ. ඒකට ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? ඒ කියන්නේ මාළු එන්න නොඑන්නත් මොකක් හරි මොකක් හරි දියා මුට දියවැල් තියෙනවනේ. දියවැල් වෙනස් වුණාම තමයි මොකක් හරි දියවැල් වෙනස් වුණාමනේ. වෙන වෙන තැන් වලට යනවා. වෙන තොටි වලට යනවා. මේ හත් පදා මේ කාල් මෙහාට එනවා. ඔව්. දැන් වෙන තොටි වලට දැන් මාළු ගිහිලින්. එතකොට දැන් මේ දවස්වල එන සංචාරකයෝ කවුද? මේ විදේශිකයන් කවලම කවලම එනවා. යුරෝපේ කට්ටියක් තියෙනවා. මේ චීන කට්ටියක් තියෙනවා. චීන කට්ටියත් එනවනේ. එතකොට කවලම එන්නේ ටෙස්ලා. ගෙස්ලානේ. එතකොට ඔබතුමාගේ නම ජගත්. ජගත්. ඔන්න ජගත් මහත්මයා තමයි ඉන්නේ. මෙයාලටත් මේ රස්සාව අපි මොකද්ද රිටිපන්නේනේ. ඔන්න රිටිපන්නේ කරන තැන තමයි ඉන්නේ. මම ඉන්නේ කොග්ගල. ඉතින් ඔන්න කොග්ගලට ආවට පස්සේ මේ දේ මම මේ කට්ටියගෙන් අහන්න ඕනේ අපේ දීවර මහතුන්ගෙන්. ඇහුවට පස්සේ එයාලට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඇත්තම කතාව කිව්වොත්. සංචාරක ශේෂ්ත්‍රයේ පැත්තෙන් ගත්තොත් ඔයා කොච්චර කාලයක් විතර මේ දේ කරනවද? මාළු 25කට 30ක් ඉන්නවා වගේ. අවුරුදු 25කට 30කට විතර වෙනවනේ. එතකොට මෙතන ඉන්න අනිත් ඔක්කොමත් ඒ වගේ. ඒ වගේ තමයි. ඒ වගේ තමයි. ඒක තමයි කරන්නේ. පොඩි කාලේ ඉඳන්. එතකොට වෙන රැකියාවක් මොනවත් කරනවද? එහෙම මුහුදු යන්නෙත් නැහැ. මුදි යන්නේ මේක තමයි කරන්නේ. රිටිපන්නේ. මාළු වල්ලනවා. ඒ දෙකම කරනවා. සුද්ධෝගේ ජීවත් වෙනවා. ජීවත් වෙනවනේ. මාළු නැත්නම් ඒක තමයි දැන් කරන්නේ. මේ හරිම දුෂ්කරයි නේ හැමදේම බලාගෙන යද්දි. හැම ශේෂ්ත්‍රයක්ම ගත්තත් මං හිතාගෙන හිටියේ දැන් මේ පැත්තට ආපම මේ පැත්තේ මිනිස්සු සතුටින් ඇති කියලා. මොකද සංචාරක වෙනවා. එහෙමත් නැහැනේ. කොක්කලට නම් මේ සංචාරක අඩු සෑහෙන. අඩුයි නේ. මේ ටුවරිසම් පැත්තෙන් බැලුවොත් ඉන්න ටුවරිස් ගයිලා ඉන්නවා. සිවිල් පාර්කේ කොල්ලෝ හැම ඉන්නවා. උන්ට රස්සාවල් නැහැ. ඒ සුද්ධ අඩුයි මේ හොටෙල් වල සුද්ධ අඩුයි. හොටෙල් වල සුද්ධ අඩුයි. සුද්ධ අඩුයි. හොටෙල් වල ගිරක් දාන්නේ නැහැ සුද්ධ. කියන්නේ මේ හොටෙල් මොහො සවුත් හොටෙල් වගේ තියෙනවා. ඒකයි වෙලදී. මේ කියන්නේ මේ කොග්ගල හරිය තියෙන හොටෙල් ටික සවුත්තුයි. සවුත් ඒකයි සුද්ධ බහින්න නැත්තේ. ඉස්සලා කොග්ගලේකුවත් පල්ගල කොග්ගලම තමයි සුද්ධ හිටියේ. සුද්ධ හිටියේ. දැන් නැහැ. එතකොට මේ මඩොල් දුව පැත්තට ඒ පැත්තේ ප්‍රශ්න මොනවා හරි. ඒක නම් ඉතින් දන්නේ නැහැ. මඩොල් යනවා දේශීය කට්ටිය යනවා සංචාරෙත් යනවා. දේශීය කට්ටියනේ. ඒ කියන්නේ කට්ටියයි සංචාර කට්ටියයි අර බෝට් යනවා මේ යනෝනේ බෝට් සවාරි යනෝනේ නැගලා. ඒ කියන්නේ අර සුද්ධෝ රටින් ඇවිල්ලා ලංකාවට ආවට පස්සේ එතනින් තමයි මෙයාලට දෙන්න ඕනේ මේ පැති වලට ගෙනත් දාන්න ඕනේ. ගෙනත් දාන්නේ හොටෙල් සවුත්. හොටෙල් සවුත්. කරපොත්තෝ පත්තායෝ හැම එකෙම නැති එකක් නෑ. සුද්ධ කැමති නෑ මේව. ඔව් ඔව් ඔව්. ගිය සීසන් එක ආව සුද්ධ මේ සීසන් එකේ එන්නේ නෑ. එන්නේ නෑ. ආරෝකක් දෙන්නේ නෑ මේ හොටෙල්. ඒක තමයි මේ නත්තර වෙදින්නේ මේ ගයිඩ්ලා මේ කොග්ගල. ඒ කියන්නේ මේ රජයටද හොටෙල් ටික තියෙන්නේ? අනුනම බද්දම හද මොකක්ද? බද්දට දීලා. බද්දට දීලා බද්දට තමයි තියෙන්නේ. නමුත් ඒගොල්ලන් දැන් මොක රිපෙයාර් කරලා ලස්සනට හරි ගස්සන්නේ නැහැ. සංචාරකයන්ට මේ එන්න. ඒ සංචාරකයෝ ඇවිල්ලා ලියන මේවයි කරපොත්තෝ ගාරණි අරුමුන්. එතකොට එන්නේ නැහැ. එතකොට එන්නේ නැහැ. එන්නේ නැහැ කැමති නැහැ සුදු. ඉතින් මේක මේ අර ගයිඩ්ලා අපේ උද්ඝෝෂණයක් තියන්නත් හැදුවා. තියන්න තමයි හදන්නේ. ඒ කට්ටියට ජීවත් වෙන විදියක් නැහැ. ඉස්සර ජීවත් වුණා ගොඩක් මේ මිනිස්සු හොඳට. මේ කොග්ගල තමයි සුද්ධ හිටියේ. දැන් කොග්ගල සුද්ධ නැහැ. නෑනේ. ඔව්. සංචාරක ව්‍යාපාරයේ කෙලින්ම කඩා වැටලා තියෙන්නේ කොග්ගල. කොග්ගල. ඔව්. දැන් ඉන්න කබලාන ආංගම මිනිස්ස උණුවටුන ඒවයි. ඒවයි ඉන්නේ. ඒවයි ලස්සන විලා ගහලා ලස්සනට ඒගොල්ලන් සල්ලිකාර ව්‍යාපාර ගෙනියනවා. මේවයි හදන්න දෙන්නේ නැහැ. හදන්නෙත් නැහැ. හදන මිනිස්සුන්ට විකුණනවක්වත් මේ කරලා සංචාරක ටිකක් ගෙන්නන්නේ. හොඳ ලස්සන ප්‍රදේශයක් කොග්ගලේ කියන්නේ. බීච් එක කියන්නේ ගොඩක් ආසියාවෙන්ම ලොකුම බීච් එක මේ. වන් පාලම. ඔව් ඔව්. වතුරි බල රේල් පාර මුහුදු මාර්ගය මේ කොග්ගල බීච් වුණා කොග්ගල බීච් වුණා ආසියාවෙන් මං හිතන්නේ ලොකුම බීච් එක දිගම බීච් එක. කොග්ගල කියන්නේ එතකොට කොග්ගල කියන්නේ ආසියාවේ දිගම බීච් එක. දිගම බීච් එක. දැන් ඔන්න ඒක අපි දන්නෙත් නැහැ. දැන් මමත් හිතාගෙන ආවේ මේ හරිය හොඳට ඒ කියන්නේ ටුවරිස්ට්ලා ඇති කියලා. කිලෝමීටර් ගාණක්ම ඔතන ඉඳලා කොග්ගල ඔතන පොලිසිය මේ කියලා. එතකොට තියෙනවා දලවැල්ලට යන. ඔය දලවැල්ලට තියා. ඒ කියන්නේ ඔක්කොම මුදු තීර ලස්සනම බීච් එක. ඒකනේ අපිට ඩ්‍රෝන් එකකින් වගේ බලන්න පුළුවන්. නමුත් අපිට අවසරය ගන්න එයාපෝස් එකෙන් ගන්න ඕනේ. ඒක නිසා
ආව ඉතින් අපේ මේ ඔව්. සංචාරක ව්‍යාපාරයේ දෙන මේ ගයිඩ් මහතුරු. ගයිඩ් මහතුරු සිවිල් කරන කට්ටියයි ඒගොල්ලන් ඔක්කොම අනාථයි. අනාතයිනේ දැන් වැඩිපුර පික්නික් ගහලා පික්නික් වලින් තමයි යන්නේ. පික්මී එකේ මේකත් මහා ප්‍රශ්නයක් වෙලා තියෙන මේක. ඔය ඒක ප්‍රශ්නය ආව නේද ගොඩක් ප්‍රශ්න. ඇල්ල පැත්තේ ආව මේ පැත්තේ මෙහෙත් එහෙම තමයි. මෙහෙත් එහෙම. මේ ගහන් ඉඳලිවල ගෙනියනවා. අර පාකියේ ගහන් ඉන්න මිනිස්සුන්ට chance එකක්. ආසක් නැහැ. සිනිකොයලෝ අඩු ගන්න අරන් යනවා. හැම පැත්තෙම බලපුවම හැම පැත්තෙම වැදිලා තියෙන්නේ. ප්‍රශ්න ගොඩක් විතරයි තියෙන්නේ වැදිලා තියෙන්නේ. කඩියේ එක්ක ඇත්තට මේක මොකක් හරි දෙයක් කරන්න. මේක හරියට දිනු කරොත් මේක මාරම මේක නෑ මේක තමයි මේ මැණිකක්. මේ ඔව්. අපේ මේ ගම. ඔක්කොල කියන්නේ මැණිකක්. ඒ මැණික බදා ගන්න මිනිස්සු ඉඩ දෙන්නේ නෑ. ඒ ඉඩ දෙන්නේ කියන්නේ තියෙන මිනිස්සු ඒක විකුණන්නෙත් නෑ. ඒක කාට හරි දෙන්නෙත් නෑ. පෙත්තත් කරන්න. ඔය තියෙන කරපොත්තු ලගලා ගරන්ඩි මීයෝ සුද්දේද? උඹ කැමති නැහැ සංචාරක. කැමති නැහැ කැමති නෑ. සුද්ධ විතරනේ අපි වුණත් කැමති නැහැ ඔන්න ඕක තමයි ප්‍රශ්නේ නැත්තම් රිටි ලොකුම ප්‍රශ්නේ ඕක තමයිනේ නැත්තම් මං කියේ මේ රිටිපන්නේ කියන එකත් අර අපි දැන් සංචාරක වීඩියෝ එකක් බැලුවා ශ්‍රී ලංකාව කියන එකේ මුලින්ම එන්නේ මෙන්න මේක මේ දකුණු තියෙන මේ දකුණු දිනේ මෙහෙ විතරයි තියෙන්නේ. මෙහෙ විතරයි මෙහෙ විතරයි කොග්ගල. කොග්ගල ඔක්කොල අහංගම ඔතන ගියා වැලිගමට යනකම්. ඉතින් එනවනේ මේක තමයි මම මෙහෙ කොග්ගල තමයි තමයි බෙසිත්. ප්‍රසිද්ධම. ප්‍රසිද්ධමනේ තමයි බෙසිත්. උන්වන්න රජයකින් හරි මැදිහත් වෙලා මේ හොටෙල් ටික හදලා දෙන්න කියන්නේ මහත්මයා මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න. ඉතින් මේ පේන ඇතිනේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න දැන් මම කතා කරේ නිකන් ගිහිල්ලා නිකන් කතා කරාට පස්සේ මෙතන ඉන්න මහත්තරුන්ට වගේම තවත් ඒ කට්ටිය ගැන විතරක් නෙමෙයි මේ කොග්ගලේ ඉන්න අනිත් සංචාරක ශේෂ්ත්‍රයට අනිත් ගමේ මිනිස්සුන්ට ඒ කියන්නේ ත්‍රිවිල් හයර් කරන කට්ටියට එතකොට ගයිඩ් මහත්තරුන්ට මේ හැමෝම ගැන එයාලා කතා කරා එතන. ඔයාලට වීඩියෝ එක ඉවරනකම් බැලුවා නම් ඔයාලා දකින්න ඇති මෙතන තියෙන රිටිපන්නය. ඉතින් රිටිපන්නය කියපුවම ඔයාලට පේනවා ඇතිනේ. දැන් අපි ශ්‍රී ලංකා කියලා ගහපුවාම ශ්‍රී ලංකා ට්‍රැවල් කියලා හරි මොකක් හරි කියලා සර්ච් කරපුවාම කොහේ හරි අපිට මුලින්ම දකින්න ලැබෙන දෙයක් තමයි මෙන්න මේක. අර කණුවල උඩ හිටගෙන ඉඳගෙන මාළු අල්ලන එක. ඉතින් ඒ මාළු අල්ලන එක අපිට අනිවාර්යෙන්ම වීඩියෝ එකක් අනිවාර්යෙන්ම සජෙස්ට් වෙලා එනවනේ. එතකොට අපි දෙවෙනි පොයින්ට් එක විදියට මේ රිටිපන්නේ කියන එක අපිට ගන්න පුළුවන්. ඉතින් කොග්ගලට මේ ඉරණම වෙන්න දෙන්න බෑ. එයාලා කීවනේ අර මෙතන මෙයාලගේ තියෙන ප්‍රශ්නේ ලොකුවටම ටුවරිස්ට් ගයිඩ්ලා එන්නේ නැති හේතුව තමයි මෙහි තියෙන හොටෙල් ප්‍රශ්නේ. ඉතින් ඔන්න හොටෙල් ප්‍රශ්නේ විසඳුරා නම් යම් තාක් දුරකට හෝ මේ මිනිස්සුන්ටත් හොඳ අනාගතයක් උදා වේ. මොකද ලංකාවට එන්නේ සංචාරකයන් සංචාරය කරන්න, ඒ සංචාරය අත්විඳින්න මේ ලංකාව එන්ජොයි කරන්න. ඉතින් සංචාරකයන්ට ඇවිල්ලා හොඳ වටපිටාවක් දුන්නේ නැත්නම් ඒ සංචාරකයන් නැවතත් අපෙන් යනවා. ඒක නිසා ඉතින් මෙන්න මේ දේවල් ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදිහට දාන්න කියනවා. ඉතින් හැමෝටම ජය. ඔන්න කොග්ගලින් මම සමුගන්නවා. හැමෝටම ජය වේවා. අද ඔන්න පිටිපස්සේ තියෙන්නේ රිටිපන්නේ. ඔන්න රිටිපන්නේ තියෙන තැන ඉඳන් මම යනවා.